අපි හැමෝම දන්න විදියට ඇවට ආන් කියන්නේ මේ ලෝකේ ඉතිරුණු අවසාන වායුපාලකයා. තමගේ මුළු වර්ගයාම නැති වෙලා යද්දි ඒ පාළුවයි වේදනාවයි හිතේ හිර කරගෙන එයා අවුරුදු 100 ගණනක් තනියම සරන් කළා. හැබැයි මිත්‍රවරුනි මොහොතකට හිතන්න ආන්ට තමන්ගේම ජාතියේ තමන්ගේම වර්ගයේ තවත් කෙනෙක් මුණ ගැහුණොත් ඒක ආන්ගේ ජීවිතේ ලැබුණු ලොකුම සතුට වේද? නැත්නම් මේ හමුවීම ආන්ගේ මේ ලෝකේ රකින්න හදන සාමය සම්පූර්ණ විනාශ කරලා දාන මහා අභියෝගයක ආරම්භය වේද? ඉතින් ඔයා තාමත් අපේ channel අලුත් කෙනෙක් නම් මේ වගේ ඇඟ කිලිපුරන සුපිරි මූවි රිව්ස් හැමදාම බලන්න. දැන් මේ මූවි ගුරුවෙල් කේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ලෑස්ති වෙන්න. මේ තමයි The Legend of Aang The Last Airbender ලෝකේ ආරම්භය. කතාවට යන කලින් මම පුංචි දෙයක් මතක් කරන්නම්. අපි හැමෝම දන්න විදියට ඇවට කතා මාලාව අවසානයේ අපේ ආන් අග්නි රජුන ඕසායව පරාජය කරලා ලෝකෙට සාමය අරන් ආවා. ඉතින් අද මේ මූවි එක නිර්මාණය වෙලා තියෙන්නේ ඒ යුද්ධයෙන් වසර කිහිපයකට පස්සේ සිද්ධ වෙන විශේෂ සිදුවීමක් පාදක කරගෙන. කතාව ආරම්භයේදී අපි දකින්නේ අතීතයේ වායු පාලකයෝ හරිම සාමකාමීව තමන්ගේ ජීවිතය ගත කරපු විදිය. පුංචි දඟකාර ආන් තමන්ගේ යාළුවන්ට අභියෝග කරමින් වායු පන්සල වෙතට තරගයකට පියාඹගෙන යනවා. ඒ කාලේ වායු දේශය කොච්චර සුන්දරද කියලා මේ දර්ශන වලින් පේනවා. මේ වෙලාවේ එකපාරටම ආන්ගේ ගුරුතුමා ගස්ටෝ ආන්ගේ යානාවුඩට පැනලා මෙහෙම කියනවා. ආන් මට දැන් ටිකක් වයසයිමයි පුතේ. මටත් පන්සලට යනකම් පොඩි ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්ද? ඉතින් මේ සීත්තියත් එක්ක ආන්ට තරගය පරදින සිද්ධ වෙනවා. ආන් ඒ ගැන ටිකක් අවුලෙන් ඉන්නකොට ගුරුතුමා ආන්ට වටිනා පණිවිඩයක් කියලා දෙනවා. ආන් වායු පාලකයෙක් විදියට ඔයා දැනගන්න ඕන කොයි වෙලාවෙද ඉවසීමෙන් වැඩ කරන්න කියලා. ඔයාට දිනන්න ශක්තිය තිබුණත් ඔයා තමයි ඇවට මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඔයාගෙන ලොකු විශ්වාසයක් තියන්න යන්නේ. ගැස්ට ගුරුතුමාගේ හඬත් එක්කම ආන්ගේ මනසට පේන්න ගන්නවා තමන්ගේ මුළු වායු දේශයේම අග්නි ජාතිය විසින් ගිනිපත් කරන භයානක දර්ශනයක්. ආන් තිගැසිලා හැරෙනවා. ඔව් මිත්‍රවරුනි ඒක හීනයක්. මේ වෙනකොට අපේ ආන් ඇතුළු යාළුවෝ හැමෝම වයසින් මුහු කුරා ගිහින් ඔයා අපට කතාව බලපු කෙනෙක් නම් ආපුවයි මොමෝවයි අමතක වෙන විදියක් නැහැනේ. ආන් හැමදාම වගේ මේ වායු පන්සල එනවා තමන්ගේ අතීත මතකයන් එක ටිකක් වෙලාව ගත කරන්න. මොකද මේ මුළු ලෝකෙම ඉතිරි වෙලා ඉන්නේ එකම සහ අවසාන වායු පාලකයා ආන් විතරයි. ඒ තනිවීමේ වේදනාව දන්නේත් ආන් විතරයි. මෙතනදී ආන්ට හම්බෙනවා ඊටම පෞරාණික පිළිමයක්. ඒක වායු ජාතියට අයත් එකක් බව ආන් එකපාරටම අඳුරගන්නවා. ඒ පිළිමේ කෙනෙක් යෂ්ටියක් අතින් අල්ලගෙන ඉන්න රූපයක් තියෙන්නේ. ඒ වගේ මේකේ සෝනම් කියලාත් ලියලා තියෙනවා. ආන්නේ පිළිමයත් අරගෙන Taman කලින් හොයාගත්තු පුරාවස්තු අතරින් තියෙනවා. හැබැයි ටික වෙලාවක් යද්දී ආන්ට තේරෙනවා Taman නැර තවත් කට්ටියක් මේ පන්සල ඇතුලේ ඉන්නවා කියලා. එක පාටම සන්නද්ධ කණ්ඩායමක් ආන්ට පහර දෙන්න පටන් ගන්නවා. ආන් ඔවුන්ට ඊටමත් සංසුන කියනවා මේක නවත්තන්න. මට ඔයාලට කරදරයක් කරන්න ඕනේ නැහැ කියලා. ඒත් මුන් ටික නම් නවතින පාටක් නැහැ. මේ අතරේ කණ්ඩායමේ කෙනෙක් අර පෞරාණික වස්තු අතරේ මොකක් හරි අමුතු දෙයක් උම්මතුවෙන් වගේ හොයනවා. සරණ දරුණුවෙද්දී දැන් හොඳටම ඉවසුවා ඇති කියලා හිතන ආන් එකම වායු ප්‍රහාරයකින් මුළු කණ්ඩායම තමන්ගෙන් ඈතට විසි කරලා දානවා. ඒ වෙලාවේ වුන් හොයපු දේ තමන්ගේ අතට ගන්නවා. ඒ අර සෝනම්ගේ පිළිමය. ආන් ඔවුන්ගේ මෙහෙම අහනවා. අයි ඔයාලා මේක පස්සෙන් ඉන්නේ. මට ඕනනම් ඔයාලට උදව් කරන්න පුළුවන්. ඒත් සතුරන්ගේ නායකයා කියන්නේ හිතා ගන්නවත් බැරි කතාවක්. අපිට තමන්ගේ උදව් ඕන නැහැ. ලෝකේ හැම බලයක්ම තියෙන්න ඕනේ එයා වින්ඩර්ස්ලට විතරයි. අපිට කිසිම බලයක් නැහැ. බෙන්ඩර්ස්ලා නැති ලෝකේ හැමදාමත් කොන් වෙලා ජීවත් වෙන දැන් අපිට ඇති වෙලා තියෙන්නේ. සතුරන්ගේ නායකයා වීරුවෙන් වගේ කෑ ගසනවා. මිත්‍රවරුනි මුන් තමයි ඩිනයිඩ්ලා. ඒ කියන්නේ කිසිම බලයක් නැති ඒත් බෙන්ඩර්ස්ලට වෛර කරන සරන්කාමී කණ්ඩායමක්. මේ අතරේ මුන්ගෙන් ඉන්න එක මෝඩෙක් එක පාටම ෆයර් ඇරෝ එකක් නිකුත් කරනවා. ඒක වදින්නේ ආන්ගේ ඇතේ තිබුණු අර පෞරාණික පිළිමයට. ඒ පිපිරීමත් එක්ක පිළිමය කුඩු වෙලා යනවා වගේම එතන හිටපු කෙල්ලෙක් විසික් වෙලා යනවා. හැබැයි අපේ ඇවට ඈන් නිකන් ඉන්නේ නැහැ. එයා තප්පරයකින් ඇවිත් ඒ කෙල්ලව මරණයෙන් බේර ගන්නවා. හැබැයි මේ පිපිරීම නිසා මුළු වායු පන්සල විනාශ වෙලා කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. තමන්ව බේරගත්ත එක්කන ඒ කෙල්ලටත් පුදුමයි. ඒ රහසින් වගේ මෙහෙම කියනවා. ඔයා මාව බේරගත්තා. දැන් අර සිතිම අරන් අපි යමු. ඕ මිත්‍රවරුනි අර සෝනම්ගේ පිළිමය ඇතුලේ රහස් සිතියමක් තිබිලා තියෙනවා. ඩිනයිට්ලා සිතියම අරගෙන පැනලා යද්දී ආන් තමන්ගේ පල්ලිය විනාශ වෙන ඉඩ දෙන්නේ නැහැ. ඔව් තමන්ගේ මුළු ශක්තියම දාලා වායු පාලන බලයෙන් කඩාගෙන වැටෙන පල්ලිය උස්සගෙන ඉන්නවා. හැබැයි සාමාන්‍ය විදිහට මේක වැඩි වෙලාවක් කරන්න බෑ කියලා ආන් දන්නවා. එහෙම දැක බලාගෙන සහෝදර සහෝදරියනි මේ මහා බල සම්පන්න ඇවටගේ ආගමනය. තමන්ගේ ඇවට තත්ත්වයට පත් වෙන ආන් මුළු පන්සලම තිබුණටත් වඩා හොඳට නැවතත් සකස් කරනවා. ඊට පස්සේ තමන්ගේ විශ්වාසවන්ත ආපමත නැගලා ඉක්මනින් තමන්ගේ නගරය වෙත රිපබ්ලික් සිටි වෙත පියාඹලා යනවා. දැන් කට්ටිය මම මේ කියන කතාව පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. මේ ලෝකේ ජාතීන් හතරක් ඉන්නවා. ජලය, භූමිය, අග්නි සහ වායුව.
පරම්පරා ගණනාවක් තිස්සේ මේ මූලධාතු හතරම පාලනය කරන්න පුළුවන් එකම කෙනා තමයි ඇවටා. ඒත් ළමයෙක් විදිහට ඒ වගේම මගේ පිටට වැටුනම මම බය වෙලා පැනලා ගියා. මම දරුණු කුණාටුවකට හසු වෙලා අවුරුදු 100ක් අයිස් ගෝලයක් ඇතුළේ හිර වෙලා හිටියා. මම ආපහු හැරිලා බලද්දි මුළු ලෝකෙම විනාශ වෙලා. මගේ වායු ගෝත්‍රෙම නැති වෙලා ගිහින්. හැබැයි මම තනි වුණේ නැහැ. මට කටාරව හම්බුණා. ටොෆ් මට පසුපාලනය කරන්න හැටි කියලා දුන්නා. මගේ සතුට වෙලා හිටපු සුකෝ මගේම ගුරුවරයා වුණා. අපි පවුලක් වගේ එකතු වෙලා අවුරුදු 100ක යුද්ධය අවසන් කරා. ඉතින් මිත්‍රවරුනි යුද්ධෙන් පස්සේ අපි හැදුණු නගරය තමයි මේ රිපබ්ලික් සිටි. මෙතන හැම ජාතියක මිනිස්සු හරිම සාමකාමීව ජීවත් වෙනවා. කටාරමේ ගැන ජනතාවට අමතමින් ඉද්දි ආන් එතනට ඇවිත් පන්සලේ සිද්ධ වෙච්ච හැමදේම කියනවා. දැන් ආන්ට උනාට සෝනම් කියන්නේ කවුද කියලා හොයාගන්න. ඒකට තියෙන එකම එක ක්‍රමයයි. ඒ තමයි තමන්ගේ අතීත ඇවට ආත්මයන් සමග කතා කරන එක. භාවනා කරලා තමන්ගේ මනසින් අතීතේ යන ආන්ට මුලින්ම හමු වෙන්නේ ඇවට රුකු. ඇවට රෝගු කියනවා එයා සෝනම් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ එකින් එක තමන්ගේ අතීත ආත්මයන්ගෙන් අහගෙන යන ආන් අවසානයේ පාළු කාන්තාරයක් වගේ තැනක නතර වෙනවා. පරණ ඇවටවරුන්ගේ හෝඩුවාවක් වන ආන්ට අවසානයේ හමු වෙන්නේ ඇවට සියුන්. සියුන් කියන්නේ ආන්ගේ කාලයට වඩා අවුරුදු 800කට විතර පෙර කලින් හිටපු ඇවට කෙනෙක්. පෙනුමින් යෝගදෙක් වගේ වුණාට ඇත්තට මෙයා හරිම නිහතමානී කෙනෙක්. ආන් සෝනම් ගැන අහද්දි සියුස් පට්ටම රහසක් හෙලි කරනවා. ආන් ඔයා මේ අහන්නේ අතුරුදහන් වෙච්ච ඇවටගේ පුරා වෘතය ගැනයි. සෝනම් කියන්නේ වායු පාලකයන්ගේ ස්වර්ණමය යුගයේ හිටපු මහා බල සම්පන්න ඇවට කෙනෙක්. ඇය සතුව ආත්ම ලෝකයේ මහා ශක්තිය පාලනය කරන්න පුළුවන් අద్භූත යෂ්ටියක් තිබුණා. ඒක අතර ගන්න ඕනම කෙනෙක්ට අසීමිත බලයක් ලැබෙනවා. හැබැයි සෝනම් තමන්ගේ බලයෙන් තමන්ගේම ආත්ම ලෝකය සංගවලා ඒ යෂ්ටිය බයිහු කන්දේ කොහේ හරි තැනක හැංගුවා කියලා තමයි පුරා වෘතවල තියෙන්නේ. මේ රහස දැනගත්ත ගමන් ආන් පමා වෙන්නේ නැහැ. ඉතින් රෑම ඔහු බහිඳු කන්ද වෙල පිටත් වෙන්නේ තමන්ගේ හැම යාළුවෙක්ටම ලියුම් ලියලා තබමින්. මොකද අර මිනිමරු ඩිනයි කණ්ඩායම මේ යෂ්ටිය හොයාගෙන යනවා. ඒක වැරදි කෙනෙක්ගේ අතර ලැබුණොත් මුළු ලෝකයම විනාශ වෙන්න පුළුවන්. දැන් කතාවේ ෆ්‍රේම් එක මාරු වෙන්නේ අග්නි දේශයට. දැන් අග්නි දේශයේ රජු අපේ සූකෝ ඔහුට ආන්ගේ ලියුම හම්බෙනවා. ඒ වගේම සෝක ළමයිට බොරු කතා කියමින් ඉද්දි ඔහුට ටොෆ් තමන්ගේ ගෝලයන්ට මෙටල් වෙන්නින් ගැන උගන්වමින් ඉද්දි ඇයටත් ආන්ගේ පණුවිඩය ලැබෙනවා. මේ හැමෝම තමන්ගේ හොඳම මිතුරා වෙනුවෙන් බයිහු කන්ද වෙත බලා පිටත් වෙලා යනවා. අහසට වඩා උස බයිහු කන්ද තරණය කරන එක ලේසි වැඩක් නෙවෙයි. ආන් ඉතාමත් අමාරුවෙන් කන්ද මුලට යද්දි දකින්නේ අමුතු දෙයක්. අවුරුදු 100කට කලින් තමන් අයිස් කුට්ටිය හිර වෙලා හිටිය වගේම තවත් කෙනෙක් අයිස් කුට්ටියක් ඇතුළේ හිර වෙලා ඉන්නවා. ආන් හිතන්නේ සෝනම් කියලා. ඔහු ඒ ශක්ති ගෝලය බිඳලා අයව නිදහස් කරගන්නවා. හැබැයි ඒ ශක්ති ගෝලය බිඳීමත් එක්ක බයිහු කන්ද කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ආන් අය බේරගන්න පැනලා යන හදද්දි දෙන්න විසික් වෙලා යනවා. අන්න ඒ වෙලාවේ තමයි පුදුමාකාර දෙයක් සිද්ධ වෙන්නේ. අර සිහිය නැති වෙලා හිටපු පුද්ගලයාට සිහිය ඇවිත් තමන්ගේ මහා වායු පාලන බලයෙන් මුළු කන්දම කඩා වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවා. ඔව් මිත්‍රවරුනි, ඔව් වායු පාලකෙක්. සෝකෝ සහ ටොෆ් නියම වෙලාවට ඇවිත් මේ දෙන්නව බේරගන්නවා. ඔවුන් ආන්ට බයිනවා මෙච්චර භයානක වැඩක් තනියම කරන්න ගියාට. හැබැයි හැමෝම පුදුම වෙන්නේ තවත් වායු පාලකයෙක් ඉන්න එක ගැන. මේ පුද්ගලයා කියන කතාවේ මුළු ලෝකයේම ඉරණම් වෙනස් වෙනවා. සෝනම්ගේ යෂ්ටිය ඒක ආයුධයක් නෙවෙයි. ඒක මහා දායාදයක්. මම සාමාන්‍ය මිනිහෙක් වෙලා ඉති සෝනම්ට වායු පාලන බලය ලබා දුන්නේ ඒ යෂ්ටිය හරහා. මම තමයි ඒ බලයෙන් බිවුණු පළවෙනි එයා වෙන්න. සෝනම් මේ යෂ්ටිය පාවිච්චි කරලා දහස් ගණනක් මිනිසුන්ට වායු පාලන බලය ලබා දීලා මුළු අහසම වායු පාලනයෙන් පිරෙව්වා. ආන්ට දැන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි කොහොම හරි ඒ යෂ්ටිය හොයාගන්න ඕනේ. මට පුළුවන් නම් මේක හොයාගන්න. මට පුළුවන් ආයෙත් මේ ලෝකයට වායු පාලකයන්ව ගේන්න. දැන් ඉතින් ඇවර ටීම් එකට සිද්ධ වෙනවා කෙලවරක් නැති මහා සාගරය පහු කරගෙන මරණීය කුණාටුවකට මුහුණ දෙන්න. මේ ගමනේ මඟ පෙන්වන්න වෙන්නේ ටාගා. ඔහුට සිතීමක් නැති වුණත් තමන්ගේ සහජ ඉවෙන් මේ යෂ්ටිය දිනදන හොයාගන්න පුළුවන්. ආන් දැන් ටාගා ගැන ලොකු විශ්වාසයක් තියලා ඉන්නේ. ඒ අතරේ ආන් තාමත් පසුතැවෙනවා. එදා තමන් පන්සල ඇතහැර ගියේ කැන. මම එදා හිටිනම් මගේ වර්ගයෙන් බේරගන්න තිබුණා කියලා ආන් කියද්දි ටාගා හරි අපූර්ව කතාවක් කියනවා. ආන් වායු ගෝත්‍රය ගැන හරියට මේ තුමාරයක් වගේ. අපි ලෝකේ පුරාම ඇවිදින සුළු මොහොතකට විතරයි. ඊට පස්සේ අපි ආයෙත් සදාකාලික සුළඟකට එකතු වෙනවා. ඔන්න ඊට පස්සේ ටාගා අපිට ආන්ට සැබෑ පියාසිරිය උගන්වන්න පටන් ගන්නවා. අපේ අතර තියෙන බැඳීම දැනෙන්න හරින්න. ඒ ශක්තිය පාවිච්චි කරන්න කියලා ටාගා කියද්දි දෙන්නත් එක්ක ආසි කරන ඒ අපූර්ව සෙල්ලම දකිද්දි ආන්ටත් තමන්ගේ ඇස් අදාහ ගන්න බැරි වෙනවා. දෙන්නගේම එකම හීනේ වෙන්නේ ආයෙත් මේ ලෝකේ පුරා වායු පාලකයෝ ඉන්නව දකින්න. මේ අතර අර මිනිමරු ඩිනයිඩට්ලා යානා 3ක් ඇවිත් අපේ කණ්ඩායමට වට කරනවා. කුකුමගෙන් යානාව අල්ලගෙන දෙපැත්තට අදින්න හදද්දි ටාගා ඒ සතුරන් විනාශ කරන්න හැදුවත් ආන් ඒක නවත්තනවා. එපා. ඒකෙන් මිනිස්සු මැරෙන්න පුළුවන් කියලා ආන් කියනවා. හැබැයි ඉස්සරහින් තියෙන මරණීය කුණාටුවක්. ටොනාඩෝ වලට මැදි වෙලා යානාවේ එන්ජින් පවා අක්‍රිය වෙනවා. මේ වෙලාවේ තමයි අපේ ඇවට ටීම් එකේ සුපිරිම වැඩකිරි ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. සුකෝ තමන්ගේ අග්නි බලයෙන් එන්ජිමේ පීඩනය වැඩි කරද්දී ටෆ් තමන්ගේ මෙටල් බෙන්ඩින් වලින් සිදුරු වහනවා. කටාර මහ මුහුද දෙබෑ කරමින් යානාව කඩාගෙන නොදී අල්ලගෙන ඉන්නවා. අන්තිමේදී ආන් සහ ටෆ් එකතු වෙලා ටොනාඩෝ එකට විරුද්ධව වායු ධාරාවක් නිකුත් කරලා කුණාටුව ඇතුලේ පාරක් හදා ගන්නවා. කුණාටුව ඇසාරා ගියාම ඕන් එන්නේ පුදුමාකාර නිස්කලංක තැනකට. ඒ තමයි සිංහ කැස්බෑ දූපත. අපිට කතාව හිටපු මහා කැස්බෑ මතකයිනේ. මේ තමයි ඒ සතුන්ගේ අවසාන විවේක ස්ථානය. ආන් තීරණය කරනවා යාළුවෝ යානාව හදන අතරේ
තනියම ගිහින් යෂ්ටිය හොයාගන්න. ඔහු සෝනම්ගේ ආත්මයට මඟ පෙන්වීම ඉල්ලනවා. ආන් ගල් ගුහාවක් ඇතුළට ගියාම දකින්නේ මූල ධාතු 4ට අදාළ සලකුණු ටිකක්. ආන් තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ සලකුණු වලට ජීවය දෙනවා. ඒත් එක්ක මහා ආලෝක ධාරාවක් නිකුත් වෙමින් රහස් දොරටුවක් විවෘත වෙනවා. ඔන්න මිත්‍රවරුනි, කතාවේ ලොකුම ප්ලොට් ට්විස්ට් එක එන්නේ මෙතනදී. ටාගා හොර රහසෙම ආන් පස්සෙන් ඇවිත් කටාරවුව නවත්තන්න හැදුවත් ටාගා ඇගේ හිතේ තිබෙන කතාවක් කියනවා. ඔයාට වායු පාලකයන්ගේ ලෝකය ගැන කිසිම අදහසක් නැහැ. ආන් නිසා ලෝකෙට සාමය ලැබුණ තමයි. ඒත් මට ඕනේ මගේ ජාතිය ආපහු ගේන්න. එක පාටම ටාගා තමන්ගේ සැබෑ ස්වරූපේ එළියට දානවා. ඔහු කටාරට දරුණු ලෙස පහර දීලා උන්ගේ යානාවත් විනාශ කරලා දානවා. ටාගා කියන්නේ ඉහළම පෙළේ වායු පාලකයෙක් නිසා කටාරට පවා ඔහු සමග සටන් කරන එක ලේසි වෙන්නේ නැහැ. සුකෝ සෝක සහ ටොෆ් කටාරගේ සායයට එද්දි ආන් කිසිම දෙයක් නොදැන අර ආත්මීය යෂ්ටිය අතට ගන්න හැදන්නේ. සටන අවසානයේ ටාගා තමන්ගේ මේ මාරක වායු ප්‍රහාරයකින් අපේ ඇවට කණ්ඩායම සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා දානවා. මේ කිසිම දෙයක් නොදැන ආන් හරිම සතුටින් යෂ්ටියත් අරගෙන එළියට එද්දි එතන ඉන්නේ මිනිමරු හිනාවකින් පිරුණු ටාගා. ආන් හිතන්නේ තාම ටාගා තමන්ගේ මිතුරෙක් කියලා. අපි මේක කරමු ටාගා. අපිට පුළුවන් ආයෙත් වායු කෝෂ්ඨය ගේන්න කියලා ආන් කියද්දි ටාගා කටෙන් පිටවෙන්නේ වෛරී සහගත වචන මාලාවක්. භූමි පාලකයෝ මගේ පවුල මැරුවා. අග්නි පාලකයෝ ඔයාගේ පවුල මැරුවා. මට ඕනේ අනාගතය හදන්න නෙවෙයි ආන්. මට ඕනේ පරණ වායු අධිරාජ්‍ය ආපහු ගේන්න. ආන්ට ටාගා කරපු විනාශ ගැන වැටහෙද්දි පරක්කු වැඩි. කෝපෙන් ඇවට තත්ත්වයට පත් වුණත් අතේ ආත්මීය යෂ්ටිය තියෙන නිසා ටාගා පරාජය කරන එක ඇවට කෙනෙක්ට පවා අසීරු වෙනවා. අන්තිමේදී ටාගා තමන්ගේ දරුණුව වායු ප්‍රහාරයක් ආන්ගේ පපුවටම එල්ල කරනවා. මට ඕනුනේ මේක ඔයත් එක්ක කරන්න. ඒත් දැන් මම මේ අධිරාජ තනියම හදනවා කියලා කියන ටාගා ආන්ව මරණයට අතහැරලා ඩිනයිට්ලා හම්බෙන්න යනවා. ආන්ගේ ආත්මේ ශරීරයෙන් මිදිලා ආත්ම ලෝකයට ගමන් කරනවා. එතනින් තමයි ඔහුට ඇත්තම අවට සෝනම් හම්බෙන්නේ. සෝනම් පවසන විදිහට ඇත්තටම අර ටාගා අර ශක්ති ගෝලයේ ඉර කරේ ඇයයි. ටාගා ඉස්සර හොඳ කෙනෙක් වුණත් භූමි පාලකයෝ තමන්ගේ ගම විනාශ කරපුගේ පලි ගැනීම චේතනාව නිසා ඔහුගේ හිත දූෂණය වෙලා තිබුණා. ඔහු මේ යෂ්ටිය බලය හොරකම් කරලා ඒක තමන්ගේ ආත්මයට සම්බන්ධ කරගන්න උත්සාහ කරද්දී ආත්ම ලෝකයේ මහා ශක්තිය ඔහුව ගිලගත්තා. දැන් ටාගා කියන්නේ හරිම මිනිස්සෙක්ට වඩා මරන්න බැරි තරම් බලගතු අමනුෂ්‍යයෙක්. සෝනම් පවසන්නේ ටාගා අර පන්සල ආයෙත් කැඳවලා යෂ්ටිය සම්බන්ධ කරන කලින් ඔහු නැවතිය යුතුමයි කියලා. සෝනම්ට සමුදීලා ආන්ගේ පණ ටික නැති වෙලා යද්දී කටාර තමන්ගේ සුව කිරීමේ බලය පාවිච්චි කරලා ආන්ව සහ මිතුරන්ව බේර ගන්නවා. හැබැයි දැන් ඔවුන්ට මේ දූපතෙන් පිට වෙන ක්‍රමයක් නැහැ. යානාව විනාශයි. ආපුවත් ළඟ නැහැ. නමුත් මේ දූපත ආත්ම ලෝකයට සමීප ස්ථානයක් නිසා ආන් උදව් ඉල්ලන සාගර ආත්මයෙන් මතකයිනේ අර විශාල කෝයි මාළුවා. සාගර ආත්මය මැදිහත් වීමෙන් ඔවුන්ට ආත්ම ලෝකේ හරහා සැබෑ ලෝකයට යන මාර්ගයක් විවෘත වෙනවා. සැබෑ ලෝකේ ටාගා කරන විනාශය නිසා ආත්ම ලෝකයේ සමතුලිතතාවය බිඳිලා ගිහින් ඒ නිසා ආත්ම ලෝකයේ අපේ කණ්ඩායමේ ස්වරූපය පවා අමුතු විදිහට වෙනස් වෙනවා. ඔවුන්ට එහිදී ආත්ම ලෝකයේ ආරක්ෂකයා වෙන විශාල රාක්ෂයෙක් හමු වෙනවා. මුලදී බය වුණත් ඒ රාක්ෂයා අපේ කණ්ඩායම ඉහළට විසිකරලා ඕන නැවතත් සැබෑ ලෝකෙට පිටත් කරනවා. ඔවුන් ආපහු සැබෑ ලෝකෙට එද්දී ඔවුන්ගේ සාමාන්‍ය ස්වරූපය නැවතත් ලැබෙනවා. හැබැයි ඔවුන් එනකොට පරක්කු වැඩිද කියලා හිතාගන්න බැරි තරමට ටාගා මහා විනාශයක් කරලා ඉවරයි. ඔහු ආත්ම ලෝකයේ සිරවේ තිබුණු ඒ දැවැන්ත පෞරාණික වායු පන්සල යෂ්ටියේ බලෙන් සැබෑ ලෝකෙට ඇදලා අරගන්නවා. මේ දැවැන්ත පන්සල අහසේ පාවෙමින් කෙලින්ම එන්නේ අපේ රිපබ්ලික් සිටි නගරය වෙතට. ඔහුට ඕන මේ නගරයේ පොළව සමතලා කරලා ඒ මත තමන්ගේ පැරණි චිරාණ අධිරාජ්‍ය ගොඩනගන්න. අපි මහන්සිය ගොඩනැගු මේ සාමය විනාශ කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ආන්ගේ අනත් එක්ක මුළු ඇවට ටීම් එක සටනට පයින්නවා. ටාගා පන්සලත් අර නගරේ ලඟ වෙද්දී සුකෝ තමන්ගේ අග්නි බලයනුත් ටෆ් තමන්ගේ භූමි පාලන බලයනුත් මහා ප්‍රහාර එල්ල කරනවා. හැබැයි මිත්‍රවරුනි ටාගාගේ අතේ තියෙන ඒ ආත්මීය යෂ්ටිය ඕනෑම ප්‍රහාරයක් නිකම්ම සුළඟේ දිය කරලා දානවා. ඔන්න එතනින් තමයි මුළු කතාවම උඩි අඩකුරු කරපු ඒ දර්ශනය අපිට දකින්න ලැබෙන්නේ. එතකන් කිසිම බලයක් නැතුව හිටපු අර සරන්කාමී ඩිනයිට්ලා දැන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ටාගා යෂ්ටියේ බලයෙන් ඔවුන් සියලුම දෙනාටම වායු පාලන බලය ලබා දීලා ආසපුරා කළු බලාකුලක් උපේ වට කරගත්තු 100 ගණනක් එයා බෙන්ඩර්ස්ලා නගරයට පහර දෙන්න පටන් ගන්නවා. මේක පරම්පරා ගණනක් ලෝකයේ දැකපු භයානකම හමුදාව. මිත්‍රවරුනි, රිපබ්ලික් සිටි නගරයේ උඩින් පවන පෞරාණික පන්සලෙන් ඉඳන් ටාගා මහා විනාශයක් කරමින් ඉන්නවා. අපේ කණ්ඩායම දැන් ඩිනයිඩ්ලා එක්ක මරණීය සටනක. ටෆ් තමන්ගේ මෙටල් බෙන්ඩින් බලයෙන් යකඩ ලාම්ප පවා ආයුධ කරගෙන සටන් කරද්දී සුකෝට තේරෙනවා මේ සටන දිනන්න නම් ටාගාව නතර කරන්නම ඕනේ කියලා. අහසමැද ආන් සහ ටාගා යෂ්ටිය හසුරමින් දරුණු විදිහට පොරබදිනවා. ටාගා කෑ ගහලා තමන්ගේ හිතේ තිබුණු අවුරුදු 100 ගණනාවක වේදනාව පිට කරනවා. මගේ සහෝදර සහෝදරිය මරලා දානකොට මගේ ලෝකේ පුච්චලා දානකොට ඔයා කොහෙද හිටියේ ආන්? ඒ වචන ආන්ගේ හදවතට පිහින් යන්න වගේ දැනෙනවා. ඒත් එක්කම ටාගා තමන්ගේ අවසාන තුරුම්ප පාවිච්චි කරනවා. ඔහු ආත්මීය යෂ්ටිය පන්සලේ මැදට සම්බන්ධ කරනවා. ඒ මොහොතේම ආත්ම ලෝකයේ මහා කළු ශක්තිය ටාගාව වට කරගෙන ඔහු නැවතත් අර භයානක යක්ෂය බවට පත් කරනවා. දැන් ඔහු මිනිසෙක් නෙවෙයි. ඔහු මරන්න බැරි මහා විනාශකාරී බලවේගයක්. ටාගා අමරණීය ප්‍රහාරයක් ආන් වෙතට එල්ල කරනවා. හැබැයි මේ වෙලාවේ ආන් කරන්නේ පුදුමාකාර දෙයක්. ඔහු තමන් වෙතට එන ඒ මහා බලශක්ති ප්‍රවාහය මග හැරෙන්නේ නැතුව ඒක තමන්ගේ ශරීරය තුළට උරාගෙන ආපහු ටාගා වෙතට හරවලා යවනවා.
මතකයිනේ මේක අග්නි රජුට විරුද්ධව අංකල් අයරෝ උගන්වපු ශක්තිය හුවමාරු කරන උපක්‍රමය. ඒ ප්‍රහාරයෙන් ටාක අඩබන වෙද්දී ආන් තමන්ගේ යෂ්ටි අතර අරගන්නවා. යෂ්ටි අතර ගත්තම ආන්ට පුළුවන් වෙනවා ලෝකේ බලවත්ම කෙනා වෙන්න. ටාගව මරන්න දාන්න ඔහුට ඕන තරම් බලය තියෙනවා. හැබැයි කටාර බලාගෙන ඉන්නවා. ඇය දන්නවා ඇවට කෙනෙක් කවදාවත් ඝාතකයෙක් නෙවෙයි කියලා. ආන් බොහොම කෝපයෙන් ටාගව සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න ඔන්න මෙන්න තියෙදි තමයි සෝවාදාම ඔහුට පුංචි සලකුණක් දෙන්නේ. සුළඟට ගසාගෙන යන අර කහ කොළ පාට මිශ්‍ර වායු ගෝත්‍රික කොඩියක් ආන්ගේ ඇසට ගැටෙනවා. අන්න ඒ මොහොතේ ආන්ට තමන්ගේ අතීතය සහ ගුරුතුමා කියපු වචන පෙළක් මතක් වෙනවා. ඇවට විදිහට ඔයා මේ ලෝකෙට ගොඩක් ශ්‍රේෂ්ඨ දේවල් කරයි. ඒත් ඔයා වැටියෙම වය වෙන දේ කරන්න වුණත් ඔයා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ වුණත් ඔයා කවුද කියලා කවදාවත් අමතක කරන්න එපා. ඔයාගේ මිනිස්සු, ඔයාගේ නිවස අපි හැමෝම තාමත් ඔයත් එක්ක ඉන්නවා. ආන්ගේ ඇස් වලින් කඳුලින් තෙත් වෙනවා. ඔහු තීරණය කරනවා තවත් පලි ගැනීම එපා කියලා. ඔහු තමන්ගේ මුළු ශක්තියම යොදවලා ඒ ආත්මීය යෂ්ටි දෙකට කඩලා විනාශ කරලා දානවා. ඒත් එක්කම පන්සල ආයෙත් ආත්ම ලෝකෙට ඇදිලා යනවා. ඩිනයිට්ලා ලැබුණු වායු පාලන බලයනුත් නැති වෙලා යනවා. ටාගා ටිකෙන් ටික අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ආන් ඔහු ළඟට ගිහින් කියනවා ටාගා ඔයා ඔයාටම සමාව දෙන්න. මම මටම සමාව දෙනවා. අපිට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි අනාගතය රැක ගන්න පුළුවන්. ටාගා අවසන් වරට ආන් දෙස බලමින් තමන්ගේ ප්‍රසිද්ධ වචන ටික කීපය මූණනවා. අපි මීදුවෙන් ඇයි සුළු මොහොතකින් සදා කාලය සුළඟටම එකතු වෙනවා. සෑම දෙයක්ම සාමකාමී වෙනවා. සෝනම්ගේ ආත්මය නිදහස ලැබෙනවා. කතාව අවසානයේ ආන් තමන්ගේ ගෝලයන් සහ මිතුරන් එක්ක සෝනම් කිව්ව රහස් ස්ථානයක් සොයාගෙන යනවා. ඒ තැනට ගියාම ඔවුන්ට දකින්න හිතා ගන්නවත් බැරි දෙයක්. ඉතින් මිත්‍රවරුනි බඳ වෙලා ගියා කියලා අපි හැමෝම හිතාගෙන හිටපු මේ අපෝඩු සත්තුරංචුව දැක්කාම ආන්ගේ වගේම අපේ හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. ආපටත් දැන් තමන්ගේම කියලා පවුලක් ඉන්නවා. මේ තමයි සෝබාදාමේ ඇත්තම වායුපාලකයෝ. ඉතින් මේ ලස්සන දර්ශනයත් එක්ක අපේ ඇවට කතාමාලාවේ මේ පරිච්ඡේදය මෙතනින් අවසන් වෙනවා. ඇවට කෙනෙක් කියන්නේ අපි හැමෝගෙම කුඩා කාලේ ඉඳන් හදවත දිනාගත්ත කවදාවත් අමතක නොවන අපූර්ව නිර්මාණයක්. ඉතින් මේ කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? ආන් ගත තීරණය ගැන ඔයාගේ අදහස කුමක්ද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරි movie review එකකින් ඉක්මනින්ම හම්බ වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමුගන්නවා. හැමෝටම ජය වේවා.